ළමයි ගෑනු ළමෙක්ට කසාද බඳින්න නියම වයස දන්නවද මොකක්ද කියලා? වයස අවුරුදු 30. ගෑනු ළමෙක්ට කසාද බඳින්න නියම වයස අවුරුදු 30. එතකොට පිරිමි ළමෙක්ට කසාද බඳින්න සුපිරිම වයස මොකක්ද? පිරිමි ළමෙක්ට කසාද බඳින්න සුපිරිම වයස තමයි වයස අවුරුදු 40. එයි මං එහෙම කියන්නේ. තමයි සාමාන්‍යයෙන් බලන්න ලංකාවේ ඩිවෝස් කේසස් ගත්තාම ලංකාවේ වැඩිම ඩිවෝස් වෙන්නේ වයස අවුරුදු 30ට වඩා අඩු කපල්ස්. ඉතින් සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 වෙද්දි කෙල්ලෙක්ගේ මොලේ සෑහෙන්න මෝරලා සෑහෙන්න පරිණත වෙනවා. එතකොට එයාට තේරෙනවා කොහොමද ෆැමිලි ලයිෆ් එක ගත කරන්න පුළුවන් කියලා. එතකොට පිරිමි ළමයි ගත්තාම අවුරුදු 40 වෙද්දි එයාටත් එයාගේ තියෙන ජීවිත අත්දැකීම් එක්ක එයාට තේරෙනවා කොහොමද ෆැමිලි ලයිෆ් එක ගත කරන්න ඕනේ කියලා. ඉතින් අවුරුදු 40ක පිරිමි ළමයෙකුයි අවුරුදු 30 ගෑනු ළමයෙකුයි කියලා කියන්නේ සුපිරි කොම්බෝ එකක්. කවදාකවත් ඒ දෙන්න ලේසියෙන් ඩිවෝස් වෙන්නේ නැහැ. මම ඒකට ගැරන්ට් කරනවා. ඉතින් ඒගොල්ලෝ කවදාකවත් ඩිවෝස් වෙන්නේ නැහැ. ඉතින් මේක බලන පොඩි ළමයි මම මේ කියන්නේ ඔයාලට කසාද බඳින්න නියම වයස නැතුව මේ යාළු වෙන්න නියම වයස නෙමෙයි. ඔයගොල්ලෝ යාළු වෙන්න. මම කියන්නේ කසාද බඳිද්දි පොඩ්ඩක් පිරිමි ළමයි අවුරුදු 40වත් වෙනකන් ඉන්න, ගෑනු ළමයි අවුරුදු 30වත් වෙනකන් ඉන්න. ඉතින් තමන්ගේ ජීවිත අත්දැකීම් ලබාගෙන ඊට පස්සේ කසාදය කියන මාතෘකාවට එන්න. ඉතින් මේ වීඩියෝ එක අඩු වයසින් කසාද බැඳලා කෙලවෙච්ච ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න.